සීගිරිය ගැන හැමෝම දන්නවා. ඒත් මේක මේ ගල්කඳ මුදුනේ තියෙන්නේ අතුරුදහන් වූ රාජධානිය. අම්පාර දිස්ත්‍රික්කයේ මහවැය ප්‍රදේශයේ වනාන්තරයක් මැද සැඟවිලා තියෙන වසර 100 ගණනක ඉතිහාසයක් ඇති බලකොටුවක්. නම ගිරිනුවර. සීගිරිය වගේම ගල්කන්දක් උඩ තනන ලද මෙය රහස්‍ය නගරයක්. ඒත් මේකට කවුරුත්ම එන්නේ නැහැ. ඇයි? එහෙනම් අපි කතාව පටන් ගනිමු. පැරණි රජවරුන්ට තිබුණු එක අරමුණක් තමයි තමන්ගේ බලකොටුව කාටවත් ළඟා වෙන්න බැරි තැනක හදන එක. ගිරිනුවර ඒකට පරිපූර්ණ උදාහරණයක්. පඩිපෙළ මගින් උඩට නැග්ගොත් මුලින්ම හමුවන්නේ කටාරම් කෙටු දෙවන්ත ලෙන. මිනිස්සු 100කටත් වඩා වැඩි එකපාර තියාගන්න පුළුවන් තරම් ඒ විශාලයි. ලෙනේ බිත්තිවල තියෙන්නේ ක්‍රිස්තු පූර්ව යුගයේ සෙල්ලිපි. බ්‍රාහ්මීය අක්ෂර වලින් ලියවිලා තියෙනවා මෙතන භික්ෂුන් වහන්සේලා වාසය කළ බව. එල අවසන් වෙනවා වාඩිකල කියන සමතලා ගල්තලාවකින්. එතෙන් සිට මුරුකුටි දෙක තුනක් එක්තරා විදියට ආරක්ෂක කොටස් වගේ තියෙනවා. දෙතුන් දිනට සුව පහසුව සිටින්න පුළුවන් විදියට ගල් සිටවල හදපු මුරුකුටි. මේකෙන් පෙනෙන්නේ මේ රජකුමරු කොච්චර ආරක්ෂාවට වැදගත්කමක් දුන්නද කියලා. වක්‍රාකාර මාර්ගය ඔස්සේ තවත් උඩට යද්දී විවිධ ගස්වැල් උඩවැඩියාවලින් වැහිලා තියෙන වනපෙත් මැදින් යන්න වෙනවා. ඇත්තටම අත්විදියක් දෙකීමක්. ඒත් මේ හැම දෙයකටම වඩා විස්මිත දේ තියෙන්නේ කන්ද මුදුනේ. අක්කර ගණනක් පැතිරලා තියෙන සමතලා බිමක්. මෙතන තමයි ඇත්ත ජීවිතය තිබුණේ. මේ බලන්න ගල කපා හැදුව දෙවන්ත පොකුණක්. දිග අඩි 77ක් පමණ වෙනවා. මේ පොකුණේ තාමත් ජලය තියෙනවා. නියම් සමයේ පවා මේ පොකුණේ දිය නොනැවතින එක ඇත්තටම විස්මිතයි. පුරාණ ඉංජිනේරු විද්‍යාවේ ඇති උසස් මට්ටමක්. ගල කුට්ටි එහා පැත්තට ගල් වැටියක් පිටියට දාලා තියෙනවා. පොකුණට එහා පැත්තේ තියෙන්නේ මාලිගා තැන්න. ගල් කුළුණු කොටස්, ගල් පාදම් කඩුල් විසිරලා තියෙනවා. මෙතන ගොඩක් ගොඩනැගිලි තිබිලා තියෙනවා. ධාතු වශයෙන් සඳහන් වෙන කාවන්තිස්ස රජුගේ සොහොයුරිය වූ සෝමාදේවිය ආරක්ෂාවටගත් ගිරි අබේ කුමරු මෙම බලකොටුවේ හිටියා කියලා විශ්වාස කරනවා. ඒත් මතභේදයක් ඇති වෙලා ගිරි අබේ කුමරු ගිරිනුවර අතහැර සේරනුවරට ගිහින් ඒකයි මේ නගරය හදලා අතරමං වෙච්ච හේතුව. එදා පටන් වසර 100 ගණනක් ගිහිල්ලා මේ ස්ථානය අතිශයින් අභිරහසක්. සීගිරිය වගේ සංරක්ෂණයක් නැති නිසා මේක තාමත් අන්ධකාරයි. සීගිරිය යුනෙස්කෝ ලෝක උරුමයක්. දවසකට දහස් ගණනක් මිනිස්සු වෙනවා. ඒත් ගිරිනුවර මේක තාමත් වනය මැද අතුරුදහන්. අද වෙනකොටත් මේ තැන ප්‍රසිද්ධ නැහැ. සංචාරක ස්ථානයක් නෙවෙයි. නීත්‍යානුකූල මාර්ග පද්ධතියක් නැහැ. ඇත්තටම ඛේදජනකයි. මේ තරම් දුර්ලභ ඉතිහාසයක් තියෙන ස්ථානයක් අපිට අහිමි වෙන්න හොඳ නැහැ. මේක සංරක්ෂණය කරන එක අපරට අභිමානයට කරුණක් විය යුතුයි. ආණ්ඩුවේ අවධානය ගෙන නිසි සංරක්ෂණය කරොත් මේක යුනෙස්කෝ ලෝක උරුමයක් වෙන්නත් පුළුවන්. සීගිරිය වගේම ලෝකෙට පෙන්වන්නත් පුළුවන්. මේ වීඩියෝ එක බැලුවම ඔයාලට මොකද හිතෙන්නේ? ගිරිනුවර අපරට විශිෂ්ට අභිරහසක් නෙවෙයිද? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ කතා ඉදිරියටත් බලන්න. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න.